ඔක්කොම මලයා යන්නේ නැද්ද? මහනුවර දළදා මාලිගාවේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න. නොගිහින් කොහොමද සමරයයි යන්නේ? අප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න යන්නම ඕනේ. ඉතින් මලයෝ මේ මිනිස්සු කෑ ගහන්නේ එහෙනම් ඉන්න ඉඩක් නෑ, හිර වෙලා මිනිස්සු මැරෙන්න පුළුවන් කියලා. සමරයයි යන්දිට කියන්න මිනිස්සු හිතාගෙන ඉන්නේ දළදා වහන්සේ වැඳ පුදා ගත්තම කරපු බව ඔක්කොම නැති වෙනවා කියලා. ඉක්මනින් නිවන් යන්න වෙන්නදී ඔච්චර පොරකන්නේ මිනිස්සු. ඒකනේ මලයෝ. එකපාර මිනිස්සු ඔක්කොටම දළදා වහන්සේ පෙන්වන්න බෑනේ. මිනිස්සු පොලිමේ එක එක්කෙනා ගියා නම් ඉවරයිනේ. මොනවා කරත් වැඩක් නෑ සමරයයි යන්නේ. සිත කය වචනේ සංවර කරගන්න බැරි නම් මිනිස්සු කෑ ගහන්නේ බලෙන් එතනට ගිහින් දාලා වගේනේ. ගියා වගේම සද්දා සිතින් යුතුව දළදා වහන්සේ වැඳ පුදාගෙන ආවා නම් ඔක්කොටම හොඳක්නේ වෙන්නේ. මේකනේ මලයෝ, ආරස්සක හංසත් කොච්චර අමාරුවෙන්ද මිනිස්සුන්ව පාලනය කරන්නේ. ඒගොල්ලෝ ගැනත් මිනිස්සු මීට වඩා හිතුවනම් හොඳයි මයි හිතේ.